කොහොමද මගේ යාළුවෝ හැමෝටම ඉතින් මම අදත් හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් පේනවනේ මෙහෙට නම් අද හොඳටම වහිනවා. ඉතින් උදේ පාන්දර නම් වහින පාටක්වත් තිබ්බේ නැහැ. මම ඒ හින්දා මාළු ටැංකිය අස් කරන්න ගත්තා. ඒ වුණාට මාළු ටැංකිය අස් කරලා ඉවර වෙන්න කලින් මහා වැස්සක් කඩාපාත් වුණා. ඉතින් පේනවනේ මේ තමයි අපේ ගෙදර සුරතලයට ඇති කරන මාළුවා. ඉතින් මෙයාට කියන්නේ නම් සුදු කියලා. පේනවනේ වතුර වැටෙන තැනටම ඇවිල්ලා එයා සනීපෙට ඉන්නවා ඉතින්. මේ ඉතින් අපේ ගෙදර ඉන්න අනිත් සුරතලා. පේනවනේ. කොහෙන් ගියත් ඇඟ උඩට තමයි එන්නේ. එක්ක කරේ නගිනවා, එක්ක ඩෙක්කෙට එනවා. එහෙම තමයි එයාගේ වැඩ. කිටි 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 සී 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 කිටි සී 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 ඉස් 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 කිටි සී 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 සී. ඉතින් මං ගෙදර ආවට පස්සේ මම කලින් කරපු සුපුරුදු ජොබ් එකටම යනවා. අද ඉතින් නිවාඩු දවසක් මට හිතුණා ඔයගොල්ලොත් එක්ක මං ගෙදර උයා ගන්න විදිය පොඩි වීඩියෝ එකක් ෂෙයා කරගන්න. හරි එන්නකෝ එහෙනම් මාත් එක්ක උයමු. ඉතින් මම මුලින්ම හාල් ටික සෝදලා රයිස් කුකර් එකේ තමයි අද උයා ගන්න හදන්නේ. මම නම් ඉතින් ගොඩක් වෙලාවට කරන්නේ උයා ගන්න කරි ටික ඔක්කොම සෝදලා එකටම ඇතිලි වලට දාගෙන පස්සේ මේ ව්‍යංජන ඔක්කොටම අවශ්‍ය කරන පහේ ටික එකවර තමයි යොදාගන්නේ. මේ දවස්වල නම් ඉතින් මම තනියෙන් තමයි ඉන්නේ. ඒ නිසා උදේට උයන එක ටිකක් පහු කරලා 10ට වගේ තමයි උයන්න පටන් ගන්නෙ. අපේ ගෙදර අනිවාර්යෙන් බුද්ධ පූජාව තියෙනවා. ඒ නිසා බුද්ධ පූජාව උණු පිට තියන්න බලාගෙන නිවාඩු දවසට 10ට වගේ තමයි කෑම උයන්න පටන් ගන්නෙ. ඉතින් යාළුවනේ මම අද දවල්ට හදාගන්න යන්නේ පරිප්පු නිමිති දාලා සෝයා තෙම්පරාදුව. ඉතින් මම නම් ගොඩක් මාස කෑමක් තමයි පරිප්පුයි සෝයයි කියලා කියන්නේ. මේ පරිප්පු එකට නිමිති දාපුවාම තවත් රසයි ඉතින්. ඉතින් ඕනම කෑමක් පලාතෙන් පලාතෙට ගෙයින් ගෙට හදන විදිය වෙනස් වෙනවනේ. ඉතින් මම නම් අද හදාගන්න යන්නේ පරිප්පු ටිකක් බාගෙට තැම්බෙන්න වගේ ඇති වෙන්න වතුර දාලා ලිපේ තියාගෙන ඊට පස්සේ මිටි කිරි එකතු කරගෙන හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේ විදියට සෝයා ටිකක් මිරිකලා ගත්තා. සෝයා ටිකටයි පරිප්පු වලටයි ඕනි කරන ලුණු සුදු ලුණු නම් ගෙදර ඉවර වෙලා තිබ්බේ. අමු මිරිස් එහෙම කපාගෙන අවශ්‍ය කරන පහේ ටික දෙකටම එකතු කරගත්තා. ඉතින් සමහරු නම් සෝයා මීට් හදද්දී අර පැකට් එකේ තියෙන පහේ මිශ්‍රණය විතරයිනේ එකතු කරගන්නේ. මම නම් නැහැ. මට ඉතින් ටිකක් සැරට ඕනි සෝයා මීට් හදද්දී. මම එකට මස් කරි, ගම්මිරිස් කුඩු, අමු මිරිස් ඔක්කොම එකතු කරගන්නවා. අද මේකට ලොකු මඩුව තමයි සුදු ලුණු. අපේ ගෙදර සුදු ලුණු ඉවර වෙලා.
පරිප්පු එක ලිපේ තියාගන්න කලින්ම පොල් ටිකුත් ගාගෙන කිරි මෙරිකගෙන පැත්තකින් තියාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒ අතරේ අපේ පූස් පැටියාගේ වැඩේ මගේ අතින් හැලෙන පොල් කුඩු ටික එතන ඉඳන් කනවා හොරගෙඩියා වගේ. එළවලු ටික හදාගද්දී බත අවශ්‍ය තරමට ඇවිල්ලා තියෙන්නේ. මට ඒ අතරේදී මතක් වුණා මාළුවාට කෑම දාන්නත් බැරි වුණ කියලා. ඉතින් මං සුදුට මාළු කෑම ටිකකුත් මතක් වුණ වෙලේ දැම්මා. සුදු ඉතින් යාළුවනේ අපි ආසාවෙන් මෙහෙම මාළුවෝ බල්ලෝ කූඩු කරලා ටැංකිවල දාලා හැදුවට මම නම් ඉතින් ඇත්තටම ආස නැහැ එහෙම සත්තු ඇති කරන්න. මොකද එයාලට එයාලගේ නිදහස නැහැනේ. ඉතින් මේ අපේ හස්බන්ඩ්ලාගේ ආසාව තමයි මේ. ඒ වුණාට අපේ ආසාව එහෙම තිබුණාට ඒ සතාට මං හිතන්නේ ඒක ගොඩක් හිරිහැරයක්. අපිට වුණත් මොනතරම් දේවල් ලැබුණත් නිදහස කියන එක නැත්තම් ජීවිතෙන් වැඩක් නැහැ වගේ හිතෙනවනේ. මට නම් හිතෙන්නේ සත්තුන්ටත් එහෙම වෙන්නේ නැති. අපි කොච්චර හොඳින් සැලකුවත් ඒගොල්ලන්ට අවශ්‍ය කරන නිදහස නම් නැතුව ඇති කියලා තමයි මට හිතෙන්නේ මේ විදියට සත්තු ඇති කරද්දී. කොහොම වුණත් ඉතින් අපේ හස්බන්ඩ් නම් එන ආසාවෙන් එයාලව ඇති කරන්නේ. ඉතින් දැන් නම් මගේ පරිප්පු එක ගානට තැම්බිලා තියෙන්නේ. මම මිරික ගත්ත මිටිකිරි ටික එකට එකතු කරා. ඉතින් මිටිකිරි ටිකත් හොඳට පැහෙද්දි තමයි මම කපාගත්ත නිවිති ටික එකතු කරගන්නේ. නැත්තම් නිවිති එකේ පාට වෙනස් වෙලා ගුණයත් විනාශ වෙනවනේ. නිවිති කියන්නේ ඉක්මනට තැම්බෙන දෙයක්නේ. අවසානට පරිප්පු කරිය ලිපෙන් බාගන්න ඔන්න මෙන්න තියලා තමයි මම නම් නිවිති එකතු කරගන්නේ. මං ඉතින් වීඩියෝ කරාට අද උයන කෑම එකේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ගෙදර කරපිංච රම්පෙත් ඉවර වෙලා තමයි තිබුණේ. ඒ වුණාට සෝයා මීට් එකයි පරිප්පු කරියයි රසටම තිබ්බා. ඉතින් ওই විදියට තමයි මම පරිප්පු සෝයා මීට් හදාගත්තේ. මම ගොඩක් වෙලාවට ඉස්සර නම් මිටිකිරි එකතු කරන්නේ නැහැ. ඉතින් මේ හස්බන්ඩ්ලා ගෙදර ආවට පස්සේ තමයි මේ මිටිකිරි දාලා සෝයා මීට් හදන්නේ. ඒගොල්ලෝ හදන්නේ මේ විදිහට. ඉතින් මේ විදිහට තමයි මම අද පරිප්පු කරියයි සෝයා මීට් කරියයි හදාගත්තේ. ඉතින් මේ විදිහට පිරිසිදුව හදාගත්ත කෑම ටික මම මුලින්ම දවල් බුද්ධ පූජාවට වෙනම භාජනවලට අයින් කරා. අපිට ලොකු දේවල් නැතත් අපි උයාගන්න පුංචිම දේ හරි අප ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරලා අපේ කෑම වේල අපිට ගන්න පුළුවන් නම් කවදාවත් අපට निराहारව බඩගින්නේ දුක් විඳින්න වෙන්නේ නැහැ. ඉතින් මෙහෙනම් ලස්සනට හදපු බුද්ධ මන්දිරයක් තියෙනවා. ඉතින් මේකට හැමදාම වතාවක් සිදු කරනවා. උදේට ගිලන්පස පූජාවක්, දවල්ට ගෙදර හිටියොත් දාන වේල කවදාවත් අතපසු කරන්නේ නැතුව පූජා කරනවා. ඉතින් දානේ පූජා කරලා ඇවිල්ලා මමත් හනිකට බත් ටිකක් කෑවා. උදේටත් කාපු නැති නිසා පුදුම බඩගින්නකින් තමයි හිටියේ. ඉතින් ඔහොම තමයි මගේ අද වීඩියෝ එක. බලන්නකෝ අපේ පූස් පැංචගේ සෙල්ලම් ටික. ඉතින් මේ සෙල්ලම් ටිකත් බලන්න කියලා ඉල්ලන ගමන් මම අදට මගේ වීඩියෝ එක අවසන් කරනවා. මගේ channel එක තාමත් subscribe කරපු නැති යාළුවෝ ඉන්නවා නම් subscribe කරලා මට සහයෝගයක් දෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් ගිහිල්ලා එන්නම්.